හෝරේකා චිත්‍රය සංශෝධනය කළ දෙන්නේ කියලා තියෙනවා. හෝරේකා චිත්‍රය ලබා දෙන්නේ කියලා තියෙන නිදහස් දීමනා පත්‍රය හදන්න. ඔව් දැන් වේදිකා චිත්‍රය ගැනත් දුන්නානේ මම. නෑ ඊට පස්සේ දැන් එල් රේඛා චිත්‍රයට ඕරේඛා චිත්‍රයක් වන්නේ කියලා තියෙනවා. උනාට නිදහස් දීමනා පත්‍රයක් හදලා දෙන්න. ඒක කොහෙන්ද ගන්න තියෙන්නේ? ඒක හෙඩ් ඔෆිස් එකෙන් දාලා තියෙන මිනින්දෝරුවකට ලියුනේ. මිනින්දෝරුවකින් හදලා යවනවා හෙඩ් ඔෆිස් එකට. ඕක යවලා තියෙන කවද්ද? මිනින්දෝරුවකට යවලා තියෙනවා 2024 10/2 හෙඩ් ඔෆිස් එකෙන්. අපිට මේකේ කොපියක් තමයි අවිල්ල තියෙන්නේ. මට ඔය කොපියක් දෙන්න බැරිද? ඔයාට කොපියක් ගිහලා තියෙනවා. ඔයා යද්දීගේ ජයරත්නද? මට අවිල්ල නැහැ මේ. මට කොපියක් යවලා තියෙනවා මේ තියෙන්නේ. දැන් අපේ පැත්තේ මොකද කරන්න ඕනද? මම බදු මුදල් ඔක්කොම ගෙවලා තියෙන්නේ. අපේ පැත්තේ මොකද? ඕක දැන් මිස් මෙහෙමනේ දැන් අවුරුද්දකට වැඩි දැන් සල්ලි ගෙවලා ඊට පස්සේ මට ඉල්ලීම් ලිපියක් එවන්නේ කිව්වා. මම ඉල්ලීම් ලියුමක් දුන්නා. ඔයාලට නිදහස් බලපත්‍රය ලබා දෙන්න කියලා ඉල්ලීම් ලියුමක්. ඒ ලියුමත් මම දීලා තියෙනවා. පොඩ්ඩයි නේ. සාමාන්‍යයක් මේ ඉස්සෙල්ලා රේඛා චිත්‍රය දීලා දැන් ඕ රේඛා චිත්‍රයක් හද ඒක කරපා බවට පත් කරලෙවන්නේ කියලා මිනින්දෝරුවකට යවලා තියෙනවා. මිනින්දෝරුවකින් තමයි හදලා හෙඩ් ඔෆිස් එකට යවන්නේ. මෙයා හරි මේකේ බදු ප්‍රශ්නයක් තිබුණාද? බදු ප්‍රශ්නයක් කියන්නේ මම දන්නේ නැහැ. මට ගෙවන්නේ කියපු ගාන මම ගෙවලා තියෙනවා. කොහොමද සීයෝ මහත්තයා කිව්වා? ඒ කියන්නේ මොකද්ද බදු ප්‍රශ්නේ කියන්නේ? ඊටසේ මේක බැලුවයි එහෙම එකක් නෑ. මේක ඔක්කොම හරිනේ දැන් මේවත් TL එකක් සංශෝධනය වෙලා ඇවිල්ලානේ. දැන් මෙහෙම තියෙන්නේ මිස් අපි දැන් ඔය බදු මුදල් ඔක්කොම ගෙවලානේ තියෙන්නේ. ඕවා ඉදිකිරීමක් කරන්න ගියන් පස්සේ ප්‍රාදේශ සභාවෙන් ඇඟිලි ගහනවා. ඊට පස්සේ ඒවට මොකක්වත් කරන්න බෑ. টয়ලට් එකක් හත හදාන්න. බලපත්‍රය හරි ඔප්පු හරි ඉල්ලනවා. එතකොට ඒක කරගන්න අපි මරුණා පස්සේ ඔප්පු දෙන්නේ. දැන් අපි සල්ලි බඳලා තියෙනවා නම් අපිට ඔයාලා පැත්තෙන් කරන්න ඕන ටික කරලා දෙන්න. ප්‍රාදේශ සභාවෙන් මොකක්වත් කරන්න දෙන්නේ නැහැ. මේ අලුත් වැඩියාවක් මොකක්වත් මේ ඉඩම් වල. අපිට මෙහෙම මුකුත් කරන්න දෙයක් නෑ. මේක මේ රේඛා චිත්‍ර ප්‍රශ්නේ තමයි දෙන්නේ. මේක එවල දෙන්නේ මිනින්දෝරුව. එල් චිත්‍රයේ මම අරන් දීලා තියෙන සල්ලි 3000 ගාණක් බඳලා මම ඕක අරන් දීලා තියෙන අවුරුදු 4-5ක් විතර වෙනවා දැන්. ඔව්. ඔයාට එල් රේඛා චිත්‍රයෙන් වැඩක් නෑනේ. එල් රේඛා චිත්‍රයෙන් බදු කරයක් නේ දෙන්නේ. මම දන්නේ ඔයාට ආපහු මේක වෙනස් වෙන්න ඕනේ. මේක කොළඹට ගිහිල්ලානේ තියෙන්නේ දැන්. ඊට පස්සේ කොළඹට ගියපු රේඛා චිත්‍රය ආපහු මිනින්දෝරුවකට එවලා තියෙනවා. හම්බන්තොටට එවලා තියෙනවා. දැන් මේකට නිදහස් දීමනා පත්‍රයන්නේ දෙන්නේ. එතකොට මේ රේඛා චිත්‍රය වෙනස් වෙන්න ඕන. ඒක කරන්න ඕන මිනින්දෝරුවකේ. ඒක කරන්න තමයි මේ එවලා තියෙන්නේ. මේක එවලා තියෙන්නේ 24 10 2නේ. ඔව් එතකොට 2024 10 2. ඔව් එතකොට ඒක කරන්නේ හම්බන්තොටේ කවද වගේ වෙයිවිද? එතකොට අපි මොකද එතන මට අන්නේ දැන් ඔය ප්‍රශ්නේ ඉස්සෙල්ලා ඒක යවුව ගමන් ඊට පස්සේ කොළඹින් තමයි ඊට පස්සේ කරන්නේ. ඒ කියන්නේ හම්බන්තොට නිදහස් දීමනා පත්‍රය හදන්නේ ඈ පුලා මේ නිදහස් දීමනා
නිදාස් වීම පත්‍රය මේ හදන්නේ කොළඹින්. කොළඹින් හදන්න මේ මිනින්දෝරුව එකෙන් මේ රේඛා චිත්‍රය යවන්න ඕන කොළඹට. ඔව්. මේක තමයි වෙන්න ඕනේ. දැන් අපිට කරන්න දෙයක් මේකේ නැහැ. ඉතින් ඒකනේ මිස් දැන් අපි ඕක රස්ති ආදුව කියන්නේ මට ඕක පිටපතක් දෙන්න ඕන දෙන්න. පාඩු කොමල්ලි මම ගිහිල්ලා තියෙනවා. නෑ ඇවිල්ලා නැහැ මට මොකද දන්නේ මිස් මේක මොකක් හරි. මේක ඉවරයක් කරගන්න බෑ මොන හරි වෙන පැත්තකින්. පුළුවන් නම් මට කොපි එකක් දෙන්නකෝ තරහ නැතුව. ඉන්න බලන්න මම අහන්න මේ මගේ ඔව් සමහරවිට මේ අහන්නේ සමහර මිස් අනේ කොපියක් දෙන්න ඕක මොකක් හරි බලන්න මොකද කරන්නේ. මේක කොපියක් කරන් යන්න මේ. ඔව් මම එතකොට බලන්න පුළුවන් නේ මොකද වෙන්නේ කියලා හරිනේ. මෙයාට ගිහිල්ලා නැහැ කොපිය. මට ඇවිල්ලා නැහැ මිස්. අනිත් ඔක්කොම ඔයාලා එකක් ඇවිල්ලා තියෙනවා. නෑ මේක හෙඩ් ඔෆිස් එකෙන් ඔයාලට අපි ඔව් ඒක තමයි දැන් ඒ මිස්ලා වෙනේව එනවා. කොපියක් ගිහලා මිනින්දෝරුව එකෙන් බලන්න. දැන් මෙහෙන් කරන්නේ